කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි ඒකකෙන් අක්ෂිකාච බද්ධ ශල්‍යකර්මයක් සිදුකරගත් ඔබ අක්ෂි වාටුවෙන් පිටවී නිවස කරා යාමට මත්තෙන් ශල්‍යකර්මෙන් පසු ඇතිවිය හැකි සංකූලතා හා පසු ප්‍රවේශම පිළිබඳ නිවැරදිව දැනුවත්වීම ශල්‍යකර්මෙන් පසු ලැබෙන පෙනුමට ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා මෙම අධ්‍යාපනික වැඩසටහන ඔබට පිටිවහලක් වෙන අතර තවදුරටත් ඔබටම ආවේනික ප්‍රශ්න සහගත තැන් ඇත්නම් වාට්ටුවෙන් නික්මයාමට පෙර ඒවා නිරාකරණය කර ගැනීමට අමතක කරන්න එපා. සමස්තයක් ලෙස මෙහි සඳහන් වන කරුණු පොදු උපදෙස් මාලාවක් වන අතර සමහර කරුණු රෝහලෙන් රෝහලට විශේෂඥ වෛද්‍යවරයාගෙන් වෛද්‍යවරයාට රෝගියාගෙන් රෝගියාට හෝ ශල්‍යකර්මයේ ස්වභාවය මත වෙනස් විය හැකි බැවින් ඔබට විශේෂිත උපදෙස් මාලාවක් ලබා දී ඇතනම් එය පිළිපැදීමට කාරුණික වන්න. පළමුව අපි අක්ෂිකාච බද්ධ ශල්‍යකර්මයකින් පසු ඇතිවිය හැකි පොදු සංකූලතා හා ඒවායේ ස්වභාවය පිළිබඳ නිවැරදිව දැනුවත් වෙමු. ආයුබෝවන්. අක්ෂි ශල්‍යකර්මයෙන් පළමු සතිය තුළ මේ ලක්ෂණ එකක් හෝ කීපයක් ඇති වුවහොත් වහාම රෝහල්ගත වන්න. අධික ලෙස ඇස රතු වීම. ඇස සමග ඇස් පියන්තටු හා ඇස වටා ප්‍රදේශවල ඉදිමීම. සාමාන්‍ය වේදනානාශක වලින් අඩු නොවන ඇසේ වේදනාව හෝ අධික හිස රදය. ඇස පුපුරු ගැසීම. අසාමාන්‍ය ලෙස කබ කඳුළු ගැලීම. වමනය උණ. ඇසට පහරක් වැදීම හෝ තුවාල වීම. ඇස වටා කැසීම, පුංචි දියබුබුලු ඇතිවීම, දාරයක් සහිතව රතු වී තිබීම හෝ වෙනත් අසාත්මික ලක්ෂණ. පළමු සතියට පසු ඉහත ලක්ෂණ වලට අමතරව පහත ලක්ෂණද ඇතනම් වහාම සායනයේ හෝ වාට්ටුවේ අක්ෂි වෛද්‍යවරයා හමුවන්න. හදිසියේම පෙනුම නැතිවීම. ආලෝක ප්‍රභවයන් වටා රැස්වලලු හෝ දේදුණු වර්ණ ලෙස පෙනීම. කාච දැමූ ඇසින් පෙනෙන රූප ඇද වෙලා පෙනීම, දෙකට වෙන් වෙලා පෙනීම, දෙක පෙනීම. දෘෂ්ටි පරාසය තුළ මැද කොටසේ රූප බොඳ වී පෙනීම. කෙසේ වෙතත් ඇසේ සැරහුම් ගැලවූ විට පසුදිනම සාමාන්‍ය පෙනුම අපේක්ෂා නොකරන්න. එය ක්‍රමානුකූලව ඖෂධ යෙදීමත් සමග සිදුවන බව මතක තබා ගන්න. දැන් අපි අක්ෂිකාච බද්ධ ශල්‍යකර්මයෙන් පසු ඖෂධ යොදන ආකාරය පිළිබඳව දැනුවත් වෙමු. බෙහෙත් දැමීම සිදු කරනු ලබන්නේ හෙට උදේ 6 සිටය. පළමුව ඔබේ ඇස් ආවරණය ඉවත් කරන්න. මද උණුසුම් ජලයගෙන ඇසේ කබ හොඳින් ඉවත් කර ඇස් පිහාටු තටු මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. බෙහෙත් දමන තැනැත්තාද සබන් යොදා දෑත් හොඳින් සෝදා ගන්න. මේ ආකාරයට බෙහෙත් කුප්පි දෙක විවෘත කරගන්න. බෙහෙත් කුප්පියේ මෝඩිය ගලවන්න. මෝඩියට යටින් ඇති රවුම ගලවා ඉවත් කරන්න. නැවත මෝඩියෙන් තද කර වසන්න. එවිට බෙහෙත් කුප්පියේ උඩ කෙළවර සිදුරක් සෑදේ. බාහිරින් කටුවැනි දේ යොදමින් බෝතලයේ උඩ කෙළවර සිදුරු නොකරන්න. නමුත් සෑම බෝතලයක්ම මෙසේ සිදුරු කර ගැනීමට අවශ්‍ය නොවේ. බෙහෙත් දැමීමට පෙර බෙහෙත් කුප්පිය හොඳින් සොලවා ගන්න. රෝගියා පුටුවක වාඩි කර හෝ ඇඳේ නිදි කරවා බෙහෙත් දැමීම සිදු කරන්න. පළමුව යටි ඇස් පිහාටු තටුව පහළට කරන්න මේ ආකාරයට. බෙහෙත් කුප්පිය රෝගියාගේ ඇසට අඟලක් හෝ ඇඟල් දෙකක් උඩින් අල්ලා ගන්න. යටි ඇස් පිහාටු තටුව පහත කිරීමෙන් සෑදුණු පොකට් එක මතට බෙහෙත් බිඳු දෙකක් දමන්න. උඩ බලන්න. විනාඩි දෙකක් අල්ලාගෙන සිටින්න. විනාඩි 5කට පසු නැවතත් මේ ආකාරයටම බෙහෙත් බිඳු දෙකක් දමන්න. බෙහෙත් කුප්පියේ උඩ කෙළවර රෝගියාගේ ඇසෙහි හෝ ඇස් අතෙහි හෝ වෙන කිසිම ස්ථානයක ස්පර්ශ නොකරන්න. වෙනත් ඖෂධ වර්ග ඇසට දැමීමේදී ඇසෙහි කබවල ළඟ
ඇඟිල්ල තබා නහයට යන නාලය වහන්න කියනවා මේ ආකාරයට. නමුත් ශල්‍ය කර්මයෙන් පසු විස බීජ යාමට හැකියාව වැඩි බැවින් ශල්‍ය කර්මය කර සතියක් යනතුරු ඇසට කුමන බෙහෙත යෙදුවත් මෙම ක්‍රමය භාවිතා නොකරන්න. ඔබට ලබා දෙන ප්‍රෙඩ්නිසිලෝන් නැමැති ඖෂධය පැය 4න් 4ට මාසයක් දැමීමට වෛද්‍යවරයා විසින් නියම කරනු ලැබේ. බෙහෙත් කුප්පිය ඉවර වීගෙන එන විට නැවත බෙහෙත් කුප්පියක් රැගෙන බෙහෙත දිගටම දමන්න. වෛද්‍යවරු සොයා යාමෙන් බෙහෙත දැමීම ප්‍රමාද නොකරන්න. නමුත් විශේෂ අවස්ථාවලදී එනම් ශල්‍ය කර්මය කිරීමේදී ඇසෙහි ඇතිවන තත්ත්වය මත මෙම ඖෂධය පැය 2න් 2ට සතියක් දැමීමට නියම කර තියෙන්න පුළුවන්. විස බීජ නාශක ඖෂධය පැය 4න් 4ට සති 2ක් හෝ බෙහෙත් කුප්පිය අවසන් වෙනතුරු දැමීමට උපදෙස් දී තිබේ. ඔබට සුළු වේදනා තත්ත්වයක් ඇතිවේ නම් ශල්‍ය කර්මයෙන් පසු පැරසිටමෝල් පෙති 2ක් ලබා ගැනීමට පුළුවන්. ශල්‍ය කර්මය නොකළ ඇසට යම්කිසි ඖෂධයක් තමමින් සිටියේ නම් එම ඖෂධය ශල්‍ය කර්මය කළ දිනේ සිටම දැමීමට පුළුවන්. ශල්‍ය කර්මය කළ ඇසට ග්ලූකෝමා වැනි රෝග තත්ත්වයක් නිසා බෙහෙත් දමමින් සිටියේ නම් එම ඖෂධද හෙට උදේ 6 සිට දමන්න. ඔබට ශල්‍ය කර්මය නිසා යම් ඖෂධයක් නවත්තන්න කියා උපදෙස් දී තිබේ නම් එම ඖෂධයද අද සිටම ලබා ගැනීමට පුළුවන්. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම, හෘදයාබාධ යන රෝගවලට බෙහෙත් භාවිතා කරමින් සිටියේ නම් එම ඖෂධ අද සිටම ලබා ගන්න. ශල්‍ය කර්මයෙන් පසු ඔබට කැස්ස ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මන්ද කැස්ස නිසා ඔබේ ඇසට දමන ලද කාචය වෙනස් වීමට පුළුවන්. ඔබ රෝහලෙන් බැහැරව යන විට ලබා දෙන ඖෂධ පත්‍රිකාවේ ඖෂධ අප රෝහලේ බාහිර රෝගී අංශයේ ඖෂධාගාරයෙන් හෝ බාහිර පාමසි වලින් ලබා ගැනීමට හැකියාව ඇත. ශල්‍ය කර්මයෙන් පසු නිවැරදිව ඖෂධ යෙදීමෙන් ඔබගේ පෙනුම ඉක්මනින් යථා තත්ත්වයට ගැනීමට හැකි වෙයි. අක්ෂිකාච බද්ධ ශල්‍ය කර්මයකින් පසු ඔබ නොකළ යුතු දේ පිළිබඳව නිවැරදිව දැනගනිමු. ශල්‍ය කර්මයට පසු අපි නොකළ යුතු දේවල් විදිහට ශල්‍ය කර්මයට පසු දින වනතෙක් ඇසට යොදා ඇති සැරහුම ගලවන්න එපා. ඇස රෙදි කෑලි, තුවා, අත්ලේන්සු ආදියෙන් පිහන්න එපා. ඖෂධ යෙදීමට හැර ඇස ඇල්ලීමෙන් වළකින්න. ඇසට සබන්, ෂැම්පු ආදී පළමු සතිය තුළදී යාමට ඉඩ දෙන්න එපා. ෂවර් එකකින් නානකොට සතියක් විතර යනතුරු ඇස කෙලිම වතුර පාරට අල්ලන්න එපා. ලූණු, කොච්චි, මිරිස්, ගම්බිරිස් කැපීම, කෙටීම, ඇඹරීම වගේම දුම්බැදීම ආදී ඇසට කඳුළු වීමට ඉඩ ඇති ඉහුම් පිහුම් කටයුතු වලින් ඔබ වළකින්න. ඇසට අපහසුතාවයක් ගෙන දෙන කියවීම, රූප බැලීම් ආදීන් වැළකී පළමු සතිය තුළදී ඇස විවේකීව තබන්න. රූපවාහිනිය නැරඹීම, විවිධ ආලෝක ධාරා වලට ඇස නිරාවරණය වීම, උදාහරණයක් වශයෙන් ෆ්ලෑෂ් ලයිට් වගේ දේවල් වලට නිරාවරණය වීමෙන් පළමු සතිය තුළදී ඔබ වැළකෙන්න. කාච දැමූ ඇස දිරිසන ගතියෙන් වැඩි, මේක කැපී පෙනෙනවා. ඒ නිසා කුඩා ළමයින් මේක ඇල්ලීමට උත්සාහ කරනවා. මේ හින්දා පොඩි අය වඩා ගැනීමෙන් ඔබ වළකින්න. හදිසි අවස්ථාවකදී රෝහල්ගත වීමට හැකිවන ආකාරයට ප්‍රවාහන පහසුකම් සහිතව මිසක් ඖෂධ යෙදීමටවත් කිසිම කෙනෙක් නොමැති ස්ථානයක තනියම රැඳී සිටීමෙන් වළකින්න. පොදු ප්‍රවාහන සේවාවලදී ආදීන් හානි සිදු වෙන්න පුළුවන්. එම නිසා පොදු ප්‍රවාහන සේවයේ ගමන් බිමන් ඔබ හැකිතාක් අවම කරන්න. ඇසට අනතුරු සිදු වෙන්න පුළුවන් හින්දා රැකියාවලින් ඉවත් වෙලා සති 2කට පමණ විවේකීව ඔබ ගත කරන්න. ඇසට අනතුරු සිදුවිය හැකි පහත කටයුතු වලින් ඔබ මාසයක් පමණ යනතුරු වළකින්න. නිදිවැරීම, බර ඉසිලීම, මත්පැන් පානය, පසඟ පිහිටුවා වැඳීම, යාඥා කිරීම වැනි ඔළුවෙන් හිට ගැනීමට ආසන්න ක්‍රියා, වැව්, පොකුණු, ගංගා, ඇලදොල ආදීෙහි ගිලී යෑම, සාද, උත්සව, සංගීත සංදර්ශන වලට සහභාගී වීම, චාරිකා, වන්දනා ගමන්, දුර ගමන්, නෑදෑ ගමන් යාම, සතුන් හා සම්බන්ධ ක්‍රියාකාරකම්, කිරි ගැනීම, කුකුල් කොටුවල වැඩ කිරීම ආදිය.
තුවාල සුවවීමේ ක්‍රියාවලියේදී පළමු සතිය තුළ 10% ප්‍රමාණයක් පමණ සුවවීමට ලක්වන අතර මාසයකට පමණ පසු 50%ක් පමණ සුවවීම සිදුවේ. එම සුවවීමේ ක්‍රියාවලියට සරිලන පරිදි ඔබ ඔබේ ඇස ආරක්ෂා කරගන්න. අක්ෂිකාච බද්ධ ශල්‍ය කර්මයෙන් පසු ඔබ දැනගත යුතු විශේෂ කරුණු පිළිබඳ අපි දැනුවත් වෙමු. ශල්‍ය කර්මයෙන් පසු දින උදේ ඇස වසා ඇති සැරහුම ගලවා පිරිසිදු කර ගැනීම සඳහා මද උණුසුම් වතුරෙන් ඇස සෝදා ඖෂධය දීම ආරම්භ කරන්න. ඇස වසා ඇති ප්ලාස්ටික් ආවරණය හොඳින් සෝදා පිරිසිදු කර සතියක් පමණ යනතුරු අනාරක්ෂිත අවස්ථාවලදී භාවිතා කරන්න පුළුවන්. සැත්කමින් පසු දින හිස නොතමා ඇඟ පමණක් පිරිසිදු ජලයෙන් සෝදා ගන්න පුළුවන්. දෙවනි දිනේ හිස සෝදා එම වතුර ඇසට නොයනසේ ඉදිරියට නැමී නෑම සිදු කරන්න පුළුවන්. දින 3කට පසු වතුර පහර කෙලින් මැහැට නොවැටෙන පරිදි ෂවරයකින් හෝ වත් කරගෙන නෑමට පුළුවන්. නමුත් සෑම අවස්ථාවකදීම ඇස්පියන් තටුවල මිදී ඇති කුණු ඉවත් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඖෂධය දීමට ප්‍රථම තමාගේ හා යොදන කෙනාගේ දෑත් සබන් යොදා හොඳින් පිරිසිදු කරගත යුතු වෙනවා. දෛනික උපකාර කටයුතු වලටත් හදිසි අවස්ථාවලදී රෝහල් ගත වීමටත් ඖෂධ යෙදීමටත් ඒ සඳහා අවබෝධයක් ඇති ඔබ ගැන විස්තර දන්නා කෙනෙකුගේ උපකාර ලබා ගන්න. අසාත්මිකතා ඇති නොවන ඇස්වල කඳුළු වැඩිපුර ඒමට ඉඩ ඇති කොච්චි, මිරිස්, ගම් මිරිස් ආදී සැරබහුල කෑම වර්ග හැර සාමාන්‍ය කෙඳි සහිත කෑම වේලක් කෑම තේරීමකින් තොරව ගන්න පුළුවන්. නිදන කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, මදුරු දැල් ආදිය නිතරම සෝදා මකුළු දැල් දූවිලි අවම පරිසරයක විවේකීව කාලය ගත කරන්න. සැත්කමෙන් පසු පළමු දිනේම පූර්ණ පෙනුමක් නොලැබෙන අතර දින කිහිපයක් නිවැරදිව ඖෂධය දීමෙන් ඔබගේ පෙනුම තීව්‍ර කරගන්න පුළුවන්. අවට පරිසරය නිල්, දම් හෝ කහ පැයට දිස්විය හැකි අතර ඒ අපගේ දෘෂ්ටි වර්ණාවලිය නවකාචයේ වර්ණාවලියට සමාන නොවීමෙන් සිදුවන්නක් අතර කාලයත් සමග පුරුදු වූ විට මේ ප්‍රශ්නය දුරු වී යනවා. ළඟ බැලීම සඳහා උපැස් අත්‍යවශ්‍යම බවත් ඒවා ලබාගත හැක්කේ ශල්‍ය කර්මෙන් අවම වශයෙන් මසකට පසුව බවත් දැනගත යුතුයි. කලින් යෙදූ උපැස් වලින් පෙර තිබූ පෙනුම මුළුමනින්ම වෙනස් විය හැකි අතර සැත්කමට ප්‍රථම ඇසේ තිබුණු දෘෂ්ටි සංකූලතා වැඩි හෝ අඩු විය හැකි අතර එවන් අයට උපැස් පරීක්ෂාව තියෙන්නේ මාසකට පසුවයි. කාච දැමීමෙන් පසු ලැබෙන පෙනුම ශල්‍ය කර්මයේ සංකූලතා, ඖෂධ නිවැරදිව යෙදීම, කාච වර්ගය, කාච මිනුම් ගැනීමේ නිවැරදි බව, ඇසේ ඇති වෙනත් අසනීප ආදී විවිධ හේතු මත රඳා පවතින නිසා වෛද්‍යවරුන්ට ශල්‍ය කර්මයට හෝ තමාට දොස් පවරා ගැනීම පළක් නොවන අතර අනෙක් රෝගීන් හා සසඳා බැලීමක්ද නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා. ශල්‍ය කර්මයෙන් පසු උපැස් ඉවලක් සකසා ගැනීමට හදිසි නොවිය යුතු අතර මාසයක් පමණ කාලයක් ගත විය යුතුය. නමුත් එයද වෛද්‍ය අධීක්ෂණයකින් තොරව සිදු කර ගැනීමෙන් වළකින්න. අක්ෂිකාච බද්ධ ශල්‍ය කර්මයකින් අනතුරුව පසු පරීක්ෂා සිදු කරගන්නා ආකාරය ගැන දැනගනිමු. මම දැන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ කාච දාලා නැවත පැමිණීම සම්බන්ධවයි. පළමු වර පැමිණීම. ශල්‍ය කර්මයට හරියටම සතියකින් පසු දිනය රජයේ නිවාඩු දිනයක් නොවේ නම් එදින උදේට පළමු පසු පරීක්ෂාවට පැමිණිය යුතු වෙනවා. එදින රජයේ නිවාඩු දිනයක් නම් ඊළඟ අඟහරුවාදා හෝ සිකුරාදා දිනයට තමයි පැමිණිය යුත්තේ. එදිනට පැමිණෙන විට පාවිච්චි කළ බෙහෙත් සියල්ල, අක්ෂිසායන පොත, ශල්‍ය කර්මයෙන් පසු ලබා දුන් කාඩ් පත රැගෙන ඒම අනිවාර්ය වෙනවා. එදිනට සාමාන්‍ය පෙනුම් පරීක්ෂාවක් සිදු කර අක්ෂි වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ඔබව ලක් කරනවා. අවශ්‍යතාවය අනුව ඔබ පහත අවස්ථාවලට ලක්වන්නට පුළුවන්. විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කිරීම, සුළු ශල්‍ය කර්මයක් සිදු කිරීම, වාට්ටුගත කිරීම,
ඖෂධ වෙනස් කිරීම, නැවත සායන වාරයක් හෝ කීපයක් ලබා දීම ආදිය විය හැකිය. දෙවන වර පැමිණීම සැත්කමෙන් මාසයකට පසු රජයේ නිවාඩු දිනයක් නොවන අඟහරුවාදා හෝ සිකුරාදා දිනයක උදේ වරුවක් ලබා දෙනවා. ඔබ දියවැඩියා රෝගියෙක් නම් එදින පැමිණෙන විට දින 7ක් ඇතුළතගත් निराහාර රුධිරගත සීනි වාර්තාවක් රැගෙන ඒම අත්‍යවශ්‍ය වන අතර මැහුම් නොදැමූ බොහෝමයක් රෝගීන් එදින උපැස් පරීක්ෂාවකට ලක්කර උපැස් නියම කරනු ලබනවා. අක්ෂි වෛද්‍යවරුන් විසින් දියවැඩියා සංකූලතා පරීක්ෂාවක්, ග්ලූකෝමාව තත්ත්වය සඳහා පරීක්ෂාවක් හෝ අනෙක් එසේ සුද ඇතනම් ශල්‍ය කර්මය සඳහා යොමු කිරීමක් එදිනට සිදු කරනු ඇත. වෛද්‍යවරුන් ලියා දුන් ඖෂධ වට්ටෝරුව මෙම ගොඩනැගිල්ලේ බිම්මහලේ ඇති සායන ඖෂධාගාරයෙන් ලබාගත හැක. එසේ නොමැති ඖෂධ බාහිර ෆාමසියකින් මිලදී ගැනීම මිස බෙහෙත් නොදමා සිටීම කිසි විටකත් නොකළ යුතුය. යම් හේකින් සංකූලතාවයකින් සුද පමණක් ඉවත් කර කාචය නොදැමූ රෝගීන්ට නැවත කාචය දැමීමට දිනයක් තීරණය කරනු ලබනවා. කාචය දමා මැහුම් යෙදූ රෝගීන්ට මාස 2කට පසු පළමුව මැහුම් ඉවත් කර තවත් මාසකට පසු උපැස් පරීක්ෂාව සිදු කරනවා. ශල්‍ය කර්මෙන් පසු ලැබෙන පෙනුමට ඔබේ දායකත්වය සුළුපටු නොවේ.